සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේට් YouTube channel එකට. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් කමෙන්ට් කරලා අහලා තිබුණා අස්වැසුම හරහා පාසල් ළමුන්ට ලබා දෙන රුපියල් 6000ක දීමනාව සම්බන්ධයෙන්. ඉතින් ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා අහලා තිබ්බා මේ දීමනාව ලැබෙන්නේ කවද්ද? මේ දීමනාව ලැබෙනවද නැද්ද? ඉතින් ඒ පිළිබඳව තමයි අද මම වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මතක ඇතුව bell icon එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම notification එකක් මගින් ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට රුපියල් 6000 දීමනාවක් අස්වැසුම මගින් පාසල් ළමුන්ට ලබා දෙනවා කියලා තාම රජය විසින් නිශ්චිතව නිවේදනයක් කළා නැහැ. ඉතින් අනේ වගේම නිශ්චිතව දිනයක් නිවේදනය කළා නැහැ මේ විදිහට රුපියල් 6000ක දීමනාවක් ලබා දෙනවා කියලා. ඉතින් සමහර YouTube channel හරහා ඒ වගේම social media හරහා මෙන්න මේ දිනවලට මේ විදිහට දීමනා ලබා දෙනවා කියලා අසත්‍ය ප්‍රචාරයන් මේ විදිහට මේ දවස්වල ප්‍රචාරය වෙනවා. ඉතින් තාම රජය විසින් මේ විදිහට නිශ්චිතව දිනයක් සඳහන් කළා නැහැ. මේ විදිහට පාසල් ළමුන්ට රුපියල් 6000ක පාසල් උපකරණ ලබා ගන්න දීමනාවක් ලබා දෙනවා කියලා. ඉතින් ඒ විදිහට රජය විසින් නිශ්චිතව නිවේදනයක් සඳහන් කළොත් ඒ සම්බන්ධව අනිවාර්යෙන්ම ඔයාලව දැනුවත් කළා මම ඉස්සරහට වීඩියෝ එකක් ගේනවා. ඉතින් තාම නිශ්චිතව දැනුවත් කළා නැහැ මේ විදිහට පාසල් ළමුන්ට රුපියල් 6000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් මේ වගේ අස්වැසුම් සම්බන්ධ අලුත් නිවුස් අප්ඩේට් පිළිබඳව දැනගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.